කැපුණු පණුවා හැම පාටින්ම මල් පිපුණු රසවත් එළවලු පළතුරු පිරුණු ලස්සන උද්‍යානයක හැරී නම් කුඩා පණුවක ජීවත් විය. ඔහු කෙළිලොලින් හා සැහැල්ලුවෙන් ජීවත් විය. හැරීට එක් වැදගත් රාජකාරියක් පැවති තිබුණා. ඒ පස මුරුදු කරමින් සාරවත් කිරීමට උදව් කිරීමය. නමුත් වෙහෙස මහන්සි වී වැඩ කරේ නම් නැත. දිනක් හැරී සතුටින් පස හාරා සිටියදී ඔහුට ඉහළින් හඬක් ඇසිණි. මේ වත්තේ පස නම් හොඳටම නිසරු වෙලා වත්තේ පස් පෙරලලා දැම්මා නම් හොඳයි. මේ ඇසුන හැරී එතනින් ඉවත් වීමට තැත් කළේය. නමුත් ඊට පෙර උදුළු පහර ඔහුගේ ඇඟ දෙකට කරමින් වැදුණි. එක කලක් ගත විය. හැරීගේ සිරුර සිමින් සුවපත් විය. කැපුණු කොටස සම්පූර්ණයෙන්ම නව පණුවෙක් බවට පත් විය. දැන් වෙහෙස මහන්සි වී වැඩ කරන හැරී වෙනුවට පස සාරවත් කිරීමට උදව් වන හැරීලා දෙන්නෙක් විය. ගස්වැල් වෙනදාට වඩා පළ බඩ විය. උයන් පල්ලා මේ ඉක්මන් වෙනස දැකලා ගොඩාක් පුදුම වුණා. ගොඩාක් සතුටු වුණා. ඔහු සිතුවේ මෙය මායා බලයක් නිසා සිදුවෙන්නේ නැතයි කියා. නමුත් ඔහු දැන සිටියේ නැත. ඒ සියල්ල ඔහුගේ උදුළු පහර මගින් සිදුවුවක් බව. ඉතින් කැපුණු පණුවා වන හැරීගේ කතාව ස්වභාව ධර්මයේ අරුමුකුතුම දේ පිළිබඳ පාඩමක් බවට පත් විය. සමහර විට අවසානයේ පෙනෙන දේ සැබවින්ම නව ආරම්භයක් පමණි.